මේ තියෙන්නේ මගේ මල් වලට එකතු වුණ අලුත් මල් ටික. බලන්නකො ලස්සනයිද කියලා. මේකේ මල් ಜಾති දෙකක්ම තියෙනවා මේ. ජපන් රෝස කියන්නේ මේ වර්ගයට. කහ පාට එක්කුත් තියෙනවා. බලන්නකො ඒක හරිම ලස්සනයි. මේක බෝ කරගන්නත් හරිම ලේසි. අතු කැල්ලක් හිටවපුවාම ඉක්මනින්ම පැලවෙනවා. මේ නම් අපි පරණ හිටවගත්ත මල් පැල. ඔයාලත් එක්කම තමයි මං හිටෙව්වේ. ඒකේ ලස්සනට මල් පිපිලා දැන්. ඒ જાතියෙන් වෙන පාටක මලක් මේ ගත්තා. එන්නකෝ ඕගොල්ලෝ එදා අපි බෝගන්විලා කප්පාදු කරා නේද? එන්නකෝ දැන් ඒ වගේ ලස්සනට අතු දාලා මල් පිපිලා තියෙනවා. යන්කෝ අපි බලන්න. අපි එදා කප්පාදු කරපු එක බෝගන්විලා ගහක්. ඒකෙ මේ ලස්සනට අතු දාලා තියෙනවා. මලුත් එකක් දෙකක් අලුතෙන් පිපිලා තියෙනවා මේ ලස්සනට. ඒකේ තව මල් පිපෙයි. තාම මේ අතු මෝරන්න ඕන මල් පිපෙන්න. මේ තාම ලපටිනේ. මේ අතු මෝරපුවාම තමයි මල් පිපෙනවා. මේ ඔයාලට පෙන්වුවේ කප්පාදු කරපු ගස්වල ලස්සනට අතු දාලා කියන්නේ. සමහර ඒවායි මලුත් පිපිලා. මේක ගොඩාක් පරණ ගහක්. අවුරුදු 10ක් විතර පරණ මල් ගහක්. මේ තියෙන්නේ ගොඩාක් පරණ බෝගන්විලා ගහක්. මේ අපි එදා මේ තැන් වලින් තමයි අතු කප්පාදු කරේ. දැන් මේ අලුත් අතු දාලා තියෙනවා. ඒ වගේ සමහර ඒවායි මලුත් චුට්ටි මේ පිපිලා තියෙනවා. දැන් මේවේ අතු මෝරනකොට මල් ගොඩක් පිපෙනවා. අපි එතකොටත් බලමු කොහොමද කියලා ගස්. සමහර ඒවා නම් ගොඩක් දිගට ගිහින් තියෙනවා. ඒවා මං ආයිත් කප්පාදු කරනවා මල් පිපෙන්න ඉස්සර අද හෙටම. මේ තියෙන්නේ එදා අපි අතු දිගට ගිහින් තිබිලා කප්පාදු කරපු එක. මේ හිටවපු අතු ටික නම් දැන් වේදිලා. මේකේ ලස්සනට මල් පිපිලා දැන් කපපු තැන් වලින් ලස්සනට අතු දාලා තියෙනවා. දැන් මේ හැම අත්තෙම ලස්සනට මල් පිපෙනවා. මේ තියෙන්නේ දම් පාට ගහ. ඒකේ දැන් ගොඩාක් මල් පිපිලා මේ ලස්සනට චුටි අතු ගොඩක් දාලා තියෙනවා. යත් දාපු ඒවා තමයි මේ මල් පිපිලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි එදා කප්පාදු කරපු අතු. මේ වගේ අලුතෙන් ලස්සනට අතු දාලා තියෙන. ඒ වගේම මේ අතු වල මල් පිපෙනවා. එදා අපි පොහොරක් දැම්මනේ. දැන් ආයෙත් පොහොර දාන්න කාලේ හරි. මේ තියෙන අනිත් ගහ මේ බලන්න හොඳට ඒක පැහැදිලිව පේනවා. කපපු තැන් වලින් අතු දාලා මේ වගේ ලස්සනට මල් පිපිලා. මේක මේ අලුත් අතු. අලුතෙන් අතු දාපුවම මේ වගේ මල් පිපිලා. ඔයාලා දැක්කනේ අපි දාපු පොහොර කිසිල් පොතේ විතර කටු. ඉතින් මේ විදිහට ගස් කප්පාදු කර අලුතෙන් ලස්සනට මල් ගන්න පුළුවන්. මල් පිපිලා පරවේගෙන එනකොට අපි ආයිත් දැන් මේවයි අතු කපන්න ඕන. ඒකල් පොහොර දාන්නත් ඕන සැරෙන් සැරේට.